පුතේ අපේ මේ බෞද්ධයන්ගේ එකම අරමුණ විය යුත්තේ මොකක්ද? සතර අපායෙන් මිදීම. තේරෙනව නේද? බොහෝ දෙනෙක් අහනවා සතර අපායේ තියෙන්නේත් මේ අපායේ තියෙන්නේත් මේ මනුස්ස ලෝකේ නේද කියලා. මනුස්ස ලෝකේ නෙමෙයි අපිට අයිති ලෝකයක් නෙමෙයි. මනුස්ස ලෝකේ කිව්වම අපි විතරක් ඉන්න ඕන. නෑ සතර අපායේ දැන් සතර අපායේ ගොඩක් කට්ටිය හදනවා අපායේ නෑ කියන්නේ. තේරෙනව නේද? ඒක මෙහෙමයි. අපායේ නෑ කියන්න බෑනේ. තිරිසන් ලෝකේ තියෙනවනේ නේ. තිරිසන් ලෝකේ අපිට පේන්නම තියෙනවනේ. ඒ තිරිසන් ලෝකෙත් අපිට නොපෙනෙන සත්තු ඉන්නව නේද? අපිට නොපෙනෙන සත්තු ඉන්නවා. ඒ වගේම අපාය කිව්වම අවීචියම විතරක් නෙමෙයි. ඊට පස්සේ පෙරේත ලෝකේ තියෙනවා. දැන් පෙරේතයෝ ඉන්නෝ කියලා නිතර සමාජයේ යනවනේ කතා අනිත් පෙරේත ලෝකයක් තියෙනවා. ඒක අපිට ප්‍රශ්නයක් නෑ. අපිට වඩා ගොඩාක් දුර්වලයි. ඒ වගේම අසුර අපායේ තියෙනවා. අවීචි මහ නරක ආදී තියෙනවා. අවීචි මහ නරක ආදී අසුර අපායේ පේන්නෙම නෑ. තොරතුරු හොයාගන්නෙම නෑ. නමුත් දෙකක තොරතුරු අපිට හොයාගන්න පුළුවන්. කැමති කෙනෙක් ඉන්නවා නම් බලක් වගේ හාරලා මේකේ දුර බලන්න. වැටහෙනව නේද? එතකොට මේ බෞද්ධ මම මේක නෙවෙයි කියන්න හදන්නේ. මේ බෞද්ධයන්ගේ අපේ සියලුම අරමුණ විය යුත්තේ සතර අපායෙන් මිදෙන්න. මේ සතර අපායෙන් මිදෙනවට කියන්නේ පුතේ සෝවාන් වෙනවා කියලා. බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ ඒකයි. තේරෙනව නේද? මම මේ කියන්න හදන්නේ අද සෝවාන් භාවය කියන එක අපිට සිහිනයක් නේද? හරියට අඟහරුට යනවා වගේ. අඟහරුට යන්න පුළුවන් කියන අදහසක් අපිට තියෙනවා. හඳට යනවා වගේ. හඳට ගියා කියලා අපි අහලා තියෙනවා. ඒකත් සැකයි. අන්න ඒ වගේ සිහිනයක් අපිට. එහෙම සිහිනයක් වෙන්න ඕනේ නැහැ. ඇයි මේක මේ සිහිනයක් වෙලා තියෙන්නේ? පුතේ මේ ඊටාම සරල, ඊටාම ලේසි මේ ධර්මය ගොඩාක් සංකීර්ණ වෙලා අපේ ජීවිතේට. ගොඩාක් සංකීර්ණ වෙලා. ඒක මන් දන්නේ කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා. නමුත් මේ ගත කරන ක්‍රමේ වැරදි. මේ ධර්මය අහන විදිහ වැරදි. වැටහෙනව නේද? මේක පිළිවෙලට ඉගෙන ගන්න ඕනේ. ඒ කාලේ 7 කෝටියක් හිටපු රජගහනුවර ජනගහණයෙන් 5 කෝටියක්ම සෝවාන්. සෝවාන් කියන්නේ මහා භාවයක් නෑ. සක්කාය දිට්ඨිය නැතිවෙච්ච පුජ්‍යලයෝ. හරියට මේ ලංකාවේ කට්ටිය පුතේ මොකද දන්නවද කරන්නේ? නියපොත්තෙන් කඩන්න තියෙන එක පොරවෙන් කඩන්න යනවා. ඉතින් කඩන්න පුළුවන්ද? පොරව පාර වදින්නේ නෑනේ මේ චූටි දෙයකට. අන්න ඒ වගේ දෙයක් තමයි අද ලංකාවට වෙලා තියෙන්නේ. එකක් පිළිගන්න ඕනේ අපි. ඒ තමයි බුදු පියාණන් වහන්සේගේ ධර්මය තියෙන්නේ සෝවාන් පුජ්‍යලයෝ බිහි වෙන නිසා. අන්තිම සෝවාන් පුජ්‍යලයා මනුෂ්‍ය ලෝකේ නැති වෙනකොට බුදුදහම නැති වෙනවා. ලිංග අන්තස්දහනය කියලා කියන්නේ. ලිංගේ නැති වෙනවා. එතකොට බුදුදහම එතනින් ඉවරයි. ඒ කියන්නේ පුතේ අද කාලේ ඕනි තරම් සෝවාන් වෙන්න පුළුවන්. මේ දරුවන්ට ඕගොල්ලන්ට සෝවාන් වෙන්න පුළුවන්. ඕගොල්ලන්ට සතුටින් ජීවිතය ගත කරන්න පුළුවන්. අද ගොඩාක් කට්ටිය පන්සල් යන්නේ අඬ. මහා විකාරයක් කරන්න පොයට සිල් ගන්න එහෙම ඕනේ නෑ පුතේ. ඉස්සර බුදු පියාණන් වහන්සේගේ කාලේ එහෙම තිබුණේ නෑ. මුළු රජගහනුවරම මිනිස්සු සිල් ගන්න ගියා නම් ඉවරයි. ඉතින් ඒක නිසා ඕගොල්ලෝ බයයි. ඕගොල්ලෝ බයයි සිල් දෙද්දා මේ සෝවාන් වෙන්න සිල් දෙද්දක් පරවගෙන පන්සලට යන්න ඕන. ඒක ලැජ්ජයි වගේ. එහෙම ඕනේ නෑ. එහෙම මොකද සීලයේ තියෙන රෙද්දක නෙමෙයි. සීලයේ තියෙන හිතේ. ඉතින් ඒක නිසා මම පුතාට පොඩි අනාවැකියක් කියන්නද. මම ඒක දකින ප්‍රත්‍යක්ෂම දෙයක්. මේ 2025න් පස්සේ අපේ ලංකාව දියුණු වෙන්න පටන් ගන්නවා. ඒ දියුණු වෙන්න පටන් ගන්න ඇයි දන්නවද? මේ 2025න් පස්සේ මේ ලංකාවේ ගිහි පිරිස විශාල වශයෙන් සෝවාන් වෙනවා. ඒ වගේම 2035 වෙනකොට ලංකාව ගොඩක් දියුණුවටපත් වෙනවා. 2035 වෙනකොට. ඒක වෙන්නේ මෙන්න මේ මාර්ගඵලලාභී එකම නිර්මල බුදුදහම ලංකාවේ ව්‍යාප්ත වෙනවා. තේරෙනව නේද? ඒක මම කියන අනාවැකිය. බලන්නකො 2035 මහා ඇතක නැහැ. නේ? මම බොරු මම මේ නිකන් කියනව නෙවෙයි හේතු සාධක ඇතුව දැනගෙනමයි මේක කියන්නේ. ඒක නිසා අපි හැමෝම 7 වසර 8 වසර ඉඳලම මේ ධර්මයට යොමු වෙන්න ඕනේ. ජීවිතේ දැන් සතර පායේ මිදෙනකොහම මොනතරම් සතුටක්ද නේ? අපි මොනතරම් දේවල් කරත් ජීවිතේ අපිට හිතෙනවනේ අනේ මට මේකේ විපාකෙ ලැබෙයිද? Taman ඒක ස්ථිර කරගත්තාම මහා සතුටක් අපේ ජීවිතේට එනවා. හරියට කොයි වගේ දන්නවද? ඔයාට මේ මහ පොළොවේ වැලි කැට ගන්නට දුක් විඳින්න තියෙනවා නම්
ඔයා ඉවර කරපු දුක කොච්චරද දන්නවද? මේ මහා පොළොවේ වැලි වගේ ප්‍රමාණයක් ඔයා දුක් ඉවර කරා. ඔයාට ඉතිරි වෙලා තියෙන මොන වගේ ප්‍රමාණයක්ද දන්නවද? හරියට නියපිටකට ගන්න පුළුවන් වගේ සුළු දුක් ටිකක් විතරයි ඔයාට ඉතිරි වෙලා තියෙන්නේ. එහෙනම් පුතේ ඔයාට රැකියාව නැති වෙනවා කියන්නේ දුකක් නෙමෙයිද? රැකියාව හම්බෙනවා කියන්නේ දුකක් නෙමෙයිද? හරිවා සෝවාන් වුණොත් ඔයා නැති කරපු දුක් කොච්චරද? මහා පොළොවේ වැලි වගේ දුක් නැති කරලා. ඉතිරි දුක් ටික නියපිට තියෙන දුක් ටික වගේ. ඒ දුක් ටික මොකද්ද දන්නවද? ඔයා පුතේ වයසට යනවා. ඔයාට ඒක දුකක්. අන්න ඒ දුක ඉතිරි වෙනවා ඔයාට. ඔයා ලෙඩ වෙනවා. බොහොම අඩුවෙන් ඔයා ලෙඩ වෙනවා. අන්න ඔයාට ඒ දුක ඉතිරි වෙනවා. බොහෝ වෙලාවට ඔයාගේ ප්‍රිය කට්ටිය ඔයාගේ අම්මා තාත්තා මැරෙනවා. අන්න ඔයාට ඒ දුක් ටික ඉතිරි වෙනවා. ඒ දුක් ටික කොච්චරක්ද? නියපිට තියෙන වැලි කැට වගේ ටිකයි. එහෙනම් මම අපේ හැමෝටම ආරාධනා කරනවා. මේ පුංචි දරුවන්ට ආරාධනා කරනවා මහා පොළොවේ වැලි කැට වගේ දුක් ටික ඉවර කරගන්න එන්න. අපිත් එක්ක එකතු වෙන්න. මේ ධර්මය අහන්න. මම කියන මේ ධර්මය මොකක්ද කියලා අහන්න. අහලා ජීවිතේ ජය අරගෙන මේ මහා පොළොවේ වැලි වගේ දුක් ටිකක් නැති කරලා නියපිට තියෙන වැලි වගේ චූටි දුක් ටිකක් අපි ඉතිරි කරගමු. දුක නැති කරගන්න තියෙන ක්‍රමය මෙන්න මේ ක්‍රමය විතරයි. තේරුණා නේද? ජීවිතේ සතුටු වෙන්න පුළුවන් ක්‍රමය මේක විතරයි. වෙන දෙයකින් සතුට හොයන්න යන්න එපා. ඉතින් මේ අප යම් සීලයක් රැකලා ගුණධමයක් පුරලා මේ බුදු පියාණන් වහන්සේගේ ආනුභාවයෙන් ධර්ම රත්නයේ ආනුභාවයෙන් සංඝ රත්නයේ ආනුභාවයෙන් මේ ශ්‍රී ලංකාවේ මේ තරුණ පිරිස සියලුම දෙනා සතුටින් ජීවිතය ගත කරලා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් උදා වේවා කියලා මම ආශිර්වාද කරනවා. සියලුම දෙනාට තෙරුවන් සරණයි.